කොහොමද ඉතින්? කොහොමද ජීවිතේ? කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවද? මම මෙහෙ නෙමෙයි මම මේ ටිකක් දුරේ ඉඳන් එනකම් මම මේ ගමකට ආවා. ගමකට බලන්න මේ කවුද ඉන්නේ කියලා බලන්න. මේ දෙහි කීයද? දෙහි 200යි. ආ. ගෙවල් කොහෙද? ගෙවල් කොහෙද? එහෙමද? මේවද කරන්නේ මංකල්? ආ මේකෙන් ජීවත් වෙන්නේ නේ? හා. මොනවාද පුවක් කපනවා මේවා. පුවක් ඒවත් එක්කනවද? බුලත් ඒවත් එක්කනවද? හා. දෙහි එකක් 200යිද? ඔව් 200යි. මම මේ ටික අරන් යන්න. ඈ? ආ දෙන්න මට බෑග් එකක් නැද්ද? බෑග් එකක් දෙන්න. එකක් 200යි නේ? අද කීයක් විකුණනවද? අද කීයක් විකුණනවද? දෙහි බෑග් 3ක් වික්කා. ආ. ගෙදර කවුද ඉන්නේ? ගෙදර කවුද ඉන්නේ තව? ආ ඔයයි වයිෆ් විතරද ඉන්නේ ගෙදර? ආ එහෙමද? තව මොනවද තියෙන්නේ? කොස් ගෙඩියක් තියෙනවනේ. කොස් ගෙඩිය කීයද විකුණන්නේ? කොස් ගෙඩිය දෙන රුපියල් 200යි. මේ ලොකු කොස් ගෙඩිය? වරකද? මම එකක් ගන්න. ඈ? පරි කොස් ගෙඩියක් තියෙනවා. කොස් ගෙඩියක් ගන්න. මේක මේ කොහොල්ල ගෑනවනේ දැම්මොත් එහෙම. මොකක් හරි කරමුද අපි මේකට? ඕක දාලා ෂොපින් එකක් දාමුද? ඉස්සරහ උඩට. ලොකු ෂොපින් එකක් නැහැ. මොකක් හරි බලන්නකො තියනවාද කියලා. එක මෙහෙම තියමු. කාඩ්බෝඩ් කැල්ල කියලා තියාගන්න පුළුවන් කොහොමද? කාඩ්බෝඩ් කැල්ල නැද්ද? ආ කාඩ්බෝඩ් කැල්ලක් තියෙනවනේ. කාඩ්බෝඩ් කැල්ල මං ගන්නද? ඈ? මේ කාඩ්බෝඩ් කැල්ල ගන්නව හොඳේ. උඩ හරිනේ. වරහ ගන්න යන්නේ. අප්පා. කොහොල්ල ගෑවුනොත් තමයි කේස් එක. කොහොල්ල ගෑවෙන්නේ නැතිද කියලා හිතමුනේ. රයිට්. ඉතින් අංකල් මොකද වෙන්නේ ඉතින්? අන්තිම කීයද 200ද ගන්න? ඔව් 200. ඒතකොට මේකට 200 මේකත් ගන්නම්ම. හරි. ඒතකොට ගාන කීයද? 400. හා. එහෙනම් අංකල්ට අද 400ට දෙනවා 10000ක්. දහදහක් තියනවද හොඳයි? ඈ හොඳයි නේද? සතුටුයිද? සතුටුයිද? ඉතින් ඕකෙන් මොකක් හරි කරගන්න අංකල්. හාල් බඩු ගන්න පුළුවන් නේ? හා ඒක ගන්න. එහෙනම් කරගන්න හොඳේ. අපි යන්න දෙනවා. ඊළඟ නම් හොඳේ. විස්තරණයි ඈ. හරි යනවා. හරි යනවා හොඳේ. හරි. යා